皆さんおはようございます。じゃあ始めましょう。එහෙනම් ක්ලාස් එක පටන් ගමු. අද අපි ක්ලාස් එකේදී kanji ගැන ටිකක් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. kanji පාඩමේ අපි මොනවාද හිරගන හෝඩිය සහ කතකන හෝඩිය ගැන කතා කරද්දී එහෙම නැත්නම් අපි භාෂාව ගැන කතා කරද්දී අක්ෂර වර්ග තුනක් ගැන අක්ෂර වර්ග තුනක් තියෙනවා කියලා කතා කරා. ඊට පස්සේ හිරගන සහ කතකන කියලා අපි හෝඩි වර්ග දෙකක් කතා කරා. හිරගන අක්ෂර 46කුත් කතකන අක්ෂර 46කුත් ඊට පස්සේ තෙන් මරු අක්ෂර ඊට පස්සේ බැඳි අක්ෂර ඒ විදිහට අපි හෝඩි දෙක වෙන වෙනම ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් kanji අක්ෂර වලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් මේ kanji අක්ෂර කියලා කියන්නේ මොනවද කියන එක අපි දන්නවා මේ වෙද්දී. මේ චීනයෙන් ජපානයට ආපු අක්ෂර වර්ගයක් තමයි මේ kanji කියලා කියන්නේ. මෙතනදී ඔයාලට kanji අක්ෂර ඉගෙන ගන්න දැන් මේ N5 සඳහා තියෙන kanji අක්ෂර 110 ඉගෙන ගන්න ජපානයේම මේ ජපාන් භාෂා පාසල් වල අපිට kanji උගන්වන ටෙක්ස්ට් බුක් එකක් භාවිතා කරලා තියෙනවා අපි. එතනදී මෙන්න මේ විදිහට ඔයාලට kanji අක්ෂර දීලා තියෙනවා. මෙතනදී මම දැන් මේ විදිහේ kanji අක්ෂර 110ක් ඔයාලට හම්බෙලා තියෙනවා. මෙතනදී මම ඉස්සෙල්ලාම විස්තර කරන්නම්. දැන් අපි kanji අක්ෂර ගැන නෝට් එක හදාගත්තනේ භාෂාව ගැන කතා කරද්දී. ඊට පස්සේ දැන් මේ kanji ගැන කියද්දී ඔයාලට kanji ප්‍රැක්ටිස් කරන්න අපි වෙනම පොත් දෙකක් ගන්න කියලා කිව්වා. එක පොතක් ගන්න කියලා කිව්වා. kanji අක්ෂරය ප්‍රැක්ටිස් කරන්න අඟල් භාගේ කොටු පොතක් ගන්න කියලා කිව්වා. ඊට අමතරව තවත් පොඩි A5 ප්‍රමාණයේ සාමාන්‍ය අභ්‍යාස මේ පොතක් ගන්න කියලා කිව්වා. රූල් පොතක් ගන්න කියලා කිව්වා. මේ kanji වචන ටික එකතු කරගන්න. එහෙනම් අපිට මේ අපි දැන් භාවිතා කරන PDF එක සහ ඔයාලට මේක බුක් එකක් විදියට ගන්න කියලා කිව්වා. එහෙම නැත්නම් PDF එක අරගෙන කරගන්නත් පුළුවන්. පහසුකම් තියන අය පුළුවන් අය පොත අරගෙන එතන ප්‍රැක්ටිස් කරලා අකුරු ලියලා ප්‍රැක්ටිස් කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් print outs ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ විදියට කරගත්තත් කමක් නැහැ. එහෙනම් මෙන්න මේ විදියට තමයි අපේ අක්ෂර ටික හැදිලා තියෙන්නේ. මේකේ මම කියලා දෙන්නම් kanji අක්ෂරයක් ඉගෙන ගනිද්දී අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ මේ kanji ගැන මොනවද දැනගෙන ඉන්න ඕනේ කියන කොටස් ටිකක් තියෙනවා. අපි හිරගන කතකන ලියද්දිත් ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් අක්ෂරයක් ලියද්දී අපි වමේ සිට දකුණටත් උඩ සිට පහළටත් ලියනවා කියලා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා මේ අක්ෂරයක් අවසන් කරන විදි. අක්ෂරයක් අවසන් කරන විදි කීපයක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. එතනදී මේ kanji වලටත් ඒ විදියම තමයි. kanji වලදීත් අපිට kanji වලදීත් අපිට තියෙනවා මෙන්න මේ වගේ වමේ සිට දකුණට කියන නීතිය. වමේ සිට දකුණට. ඊට පස්සේ උඩ සිට පහළට කියන නීතිය. වමේ සිට ගොම. වමේ සිට දකුණට කියන නීතිය උඩ සිට පහළට කියන නීතිය. ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කොටු හැඩයක් නම් සාමාන්‍යයෙන් අපි මේ පැත්තෙන් මෙහෙම පහළට එක සැරේ ගිහිල්ලා ඊට පස්සේ ආපහු උඩ සිට පහළට සහ ඊට පස්සේ වමේ සිට දකුණට යන අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය ක්‍රම තුනට තමයි අපි kanji අක්ෂරයක් ලියන්නේ. ඊට පස්සේ අක්ෂරය අර අවසන් කරන ක්‍රම තියනවා කියලා මම කිව්වා. එතනදී
මෙන්න මේ kanji අක්ෂරය බලමු. මෙන්න මේ kanji අක්ෂරයේ මම මෙහෙම මේ ඉර ලියලා මෙතනින් අවසන් කරා. ලියලා මෙතනින් අවසන් කරා. ස්ටොප්. يعني ස්ටොප් කරනවා කියන අවස්ථාව. ඊට පස්සේ මෙන්න මේ වගේ kanji අක්ෂරයක් බලමු අපි. ඔන්න ඔය වගේ kanji අක්ෂරයක මෙන්න මේ වගේ චූටි කොක්කක් ඇවිල්ලා තියෙනවා. චූටි කොක්කක් ඇවිල්ලා කියනවා. ඊට පස්සේ ආපහු අපි ගමු කලින් අක්ෂරයම. ඒකෙදි මෙන්න මේක මෙහෙම ඇදිලා ගිහිල්ලා වගේ අපි අර පැන්සල ලියන ගමන් ඒ වගේ අක්ෂර අපිට හම්බුණා හිරගෙන එහෙම ලියද්දී අර ලියලා ඉවර කරන්නේ නැතිව ඔහොම ඇදලා වගේ අයින් කරන අක්ෂර හම්බුණා. එහෙනම් මෙතනදිත් kanji අක්ෂරවලදිත් මේ අවසන් කිරීමේ ක්‍රම තුනම භාවිතා වෙනවා. ඒක ගැන අපි අවධානයෙන් ඕනේ අක්ෂර ලියද්දී ලියන්න. එහෙනම් වමේ සිට දකුණට උඩ සිට පහළට සහ මේ වගේ කොටු හැඩයක් ලියද්දී එක සැරේ මේ පැත්තට ලියලා ඊට පස්සේ උඩ සිට පහළට සහ වමේ සිට දකුණට කියන අවස්ථාව සහ මේ අක්ෂරය අවසන් කරන විදි තුන ගැන අපි මතක තියාගන්න ඕනේ kanji අක්ෂරවලදී. ඊළඟට අපිට දෙනවා kanji අක්ෂරවල ඉගෙන ගන්න onyomi සහ kunyomi කියලා කොටසක්. onyomi සහ kunyomi කියලා කොටසක් තියෙනවා. මෙතනදී මෙහෙම මම ලියන්න. kunyomi onyomi kunyomi කියලා කියනවා අපි kanji අක්ෂරයේ ජපන් භාෂාවේ කියවීම. ඒ කියන්නේ kanji අක්ෂරයක අපිට කියවීම් දෙකක් හම්බෙනවා. එතනදී මේ ජපන් කියවීමේ ක්‍රමයට අපි කියනවා kunyomi කියලා. ජපන් කියවීමේ ක්‍රමය. ඊට පස්සේ onyomi කියලා කියනවා චීන කියවීමේ ක්‍රමය. එහෙනම් ජපන් කියවීමේ ක්‍රමය සහ චීන කියවීමේ ක්‍රමයට තමයි මේ kunyomi සහ onyomi කියලා කියන්නේ. මෙතනදී අපිට අපි PDF එක බලද්දී මේ kunyomi ටික අපිට හිරගන වලිනුත් onyomi ටික අපිට කතකන වලිනුත් තමයි හම්බෙන්නේ. චීන කියවීමේ ක්‍රමය අපිට කතකන වලින් තමයි හම්බෙන්නේ. එහෙනම් අපිට හොයාගන්න ලේසි. ඊළඟට අපි kanji අක්ෂරයක් යෙදෙන අවස්ථාවකදී යෙදෙන තැනකදී කොහොමද මේක මේ මෙතෙන්ට එන්නේ kunyomi වල කියවීමද onyomi වල කියවීමද කියලා හොයාගන්න කියන එක ප්‍රශ්නයක්. එතනදී අපිට kanji ඉගෙන ගනිද්දී දීලා තියෙනවා සාමාන්‍ය kanji අක්ෂරය තනියම නම් තියෙන්නේ. kanji අක්ෂරය තනියම නම් තියෙන්නේ. අපි එතනදී kanji අක්ෂරයේ kunyomi ඒ කියන්නේ මේ ජපන් කියවීමේ ක්‍රමය භාවිතා කරනවා. kanji අක්ෂර දෙකක් එකට එකතු වෙලා දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් නැත්නම් මේ kanji අක්ෂරයේ දෙපැත්තේ තවත් kanji අක්ෂරයක් එක පැත්තක හෝ අනිත් පැත්තේ kanji අක්ෂරයක් තියෙනවා නම් අපි කියනවා එතනදී ඒ kanji අක්ෂරයේ onyomi තමයි භාවිතා කරන්නේ කියලා. එතනදී ඒක අනිවාර්යෙන්ම මේක kunyomiමයි මේක අනිවාර්යෙන්ම onyomiමයි කියලා හරියටම කියන්න බෑ. මොකද වෙනස් වෙන අවස්ථාත් තියෙනවා.
වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. මම කලින් ක්ලාස් එකේ කලිනුත් කිව්වා අපි kanji පාඩම් කරද්දි දැන් N5 වල නම් අපිට 110යි තියෙන්නේ. මේ 110 ඇත්තටම අපි kanji අක්ෂරයෙන් අක්ෂරය මේ අක්ෂරයේ ඔන්යොමි මේක. මේ අක්ෂරයේ කුන්යොමි මේක. එහෙම කිය පාඩම් කරනවට වඩා ලේසිම දේ තමයි මේ kanji අක්ෂරයෙන් අපිට තියෙන වචන මොනවද? කුන්යොමි හෝ ඔන්යොමි වලින් අපිට ඇවිල්ලා තියෙන වචන මොනවද කියලා බලලා මෙන්න මේ අපිට ඕනේ වචන ටික පාඩම් කරගන්න එක. ඒක තමයි kanji පාඩම් කිරීමේදී තියෙන අපිට පහසුම ක්‍රමය. ඒක නිසා අපි kanji ටික හරියට ක්ලාස් එකේ කතා කරමු. ඊට අමතරව ඔයාලට මම කිව්වන වෙනම බුක් එකක් ගන්න කියලා රූල් බුක් එකක්. ඒකේ වචන ලිස්ට් එක හරියට හදාගන්න විදිය මම කියලා දෙන්නම්. හරි. එහෙනම් ඔන්න කුන්යොමි සහ ඔන්යොමි දැන් දන්නවා. මම මේ PDF එකට යන්නම්. ඒකෙදි ඔයාලට මම පෙන්නන්නම් ඔන්යොමි සහ කුන්යොමි කොහොමද දීලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ kanji අක්ෂරය ගැන මේක මේ දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේක අපි ඉගෙන ගන්න කියලා. මෙතනදී මෙයාලා දීලා තියෙන්නේ මේ සම්පූර්ණ කොටුව මේ එක kanji අක්ෂරයක් අපිට ඉගෙන ගන්න තමයි දීලා තියෙන්නේ. එහෙනම් මෙතන යටින් දීලා තියෙනවා මේ තව වචන තුනක්. වචන තුනක් දීලා තියෙනවා. මෙතන අංක 1 කියලා දාලා kanji අක්ෂරයක් දීලා තියෙනවා. ඊට පස්සේ ඉස්සරහින් මේ kanji අක්ෂරයේ සාමාන්‍ය මේ වචනයක් අපිට මේ කියන්නේ අපිට මතක තියාගන්න පුළුවන් එක වචනයක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ජපන් භාෂාවේ මේ ජපන් හිරගන වලින් ලියන්න පුළුවන් විදිහට තමයි මේ වචනේ හම්බෙලා තියෙන්නේ. එහෙනම් මේ තනි kanji අක්ෂරයකට ගොඩාක් වෙලාවට සමේක වචනයක් තියෙනවා. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී හරි. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒකේ කියවීම හම්බෙනවා මේ තැනදී. එහෙනම් මෙතනදී ආයේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් අපිට තේරුම සහ තවත් භාෂා දෙකකින් තේරුම හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන kanji අක්ෂරයට යට තියෙන කොටුව තමයි වැදගත්. එතන තමයි අපිට මේ ඔන්යොමි සහ කුන්යොමි දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ හිරගන අක්ෂර වලින් දීලා තියෙන වචනය තමයි මේ kanji අක්ෂරයේ කුන්යොමි. ඒ කියන්නේ ජපන් භාෂාවක් නැත්නම් මේ ජපන් ක්‍රමයට කියවීම. ඊට පස්සේ නැත්නම් මේ ජපන් භාෂාවේ කියවීම. ඊට පස්සේ කතකන වලින් දීලා තියෙන අක්ෂරය මේ වචනය තමයි චීන භාෂාවේ මේ කියවීම. නැත්නම් මේ චීන ක්‍රමයට කියවීම තමයි මේ කතකන අක්ෂර වලින් දීලා තියෙන්නේ. ඊළඟට මෙතන දීලා තියෙනවා මේ kanji අක්ෂරය හැදෙන්න පාදක වුණ රූපය. අපිට මේ හම්බෙලා තියෙන දැන් මූලික kanji අක්ෂර 110 දී එතනදී ඒ හැම kanji අක්ෂරයක්ම වගේ දැන් මූලික kanji අක්ෂරනේ හැම kanji අක්ෂරයක්ම වගේ අපිට මොකක් හරි මේ පරිසරයේ තියෙන රූපයක් දිහා බලලා තමයි මෙයාලා මේ kanji අක්ෂර ටික හදාගෙන තියෙන්නේ. එතන තියෙන ගොඩාක් මේ දේවල් ඒ වගේ අර ගොඩක් වෙලාවට මේ kanji අක්ෂර අපිට මේ රූප වලින් මතක තියාගන්න පුළුවන්. එහෙම කියලාත් කියනවා. නම් මෙන්න මේ වගේ kanji අක්ෂර රූපයක් පාදක වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ රූපයක් දිහා බලලා වුණත් අපිට මේ රූපේ මතක තියාගත්තම kanji අක්ෂරය මතක තියාගන්න පුළුවන් කියන එක. එහෙනම් අපිට ඒකෙන් හිතා ගන්නත් පුළුවන් මේ චීන ජාතිකයෝ මේ kanji අක්ෂර හදාගෙන තියෙන්නේ පරිසරය දිහා බලලා. එහෙනම් මේ අක්ෂර නොතිබුණ කාලෙක චීන ජාතිකයොත් මේ අක්ෂර ටික හදාගෙන තියෙන්නේ දැන් මොකක් හරි දෙයක් ලියලා පෙන්වන්න තියෙන අවශ්‍යතාවය නිසා තමයි මේ kanji අක්ෂර ඒගොල්ලොත් නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් මේ අපිට මෙතන දීලා තියෙන්නේ යම කියන mountain. ඒ කියන්නේ අපි mountain කියලා කියනවා මේ කන්දට. එහෙනම් මේ කන්දක රූපය දිහා බලාගෙන තමයි මේ කඳු පන්තියක් වගේ පේනවා. උස කන්දක් තියෙනවා. දෙපැත්තෙන් කඳු දෙකක් තියෙනවා. එහෙනම් ඒ රූපය බාධක කරගෙන තමයි මේ kanji අක්ෂරය හදලා තියෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ දැන් අපිට දෙවෙනි kanji අක්ෂරය බැලුවොත් මේකට අපි කියනවා මේ ගඟ river ගඟ කියලා කියනවා මේ කව කියන
මේ ගංගක රූපය පාදක කරගෙන තමයි මේ kanji අක්ෂරය නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ මේ kanji අක්ෂරයට ගොඩාක් වෙලාවට මොකක් හරි මේ ඒ අදාළ මේ රූපය පාදක වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට මෙතනදී අපිට දැන් ওই ටික තියෙනවා. ඊට පස්සේ මේකට පාදක වෙලා තියෙන්නේ මොන රූපයද කියන අදහස මෙතන දීලා තියෙනවා. මෙතනදී ඇත්තටම මේක දිහා බලලත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපිට මෙන්න වැදගත්ම කොටස. මෙතන තමයි වැදගත්ම කොටස තියෙන්නේ. මේ kanji අක්ෂරයෙන් අපිට තියෙන වචන දීලා තියෙනවා. අපිට මේ සාමාන්‍ය මෙතන N5 වලට එන වචන ටික තමයි දීලා තියෙන්නේ. මොකද මේක N5 සහ N4 සඳහා නිර්මාණය වෙච්ච බුක් එකක්. මෙතනදී N5 සඳහා අවශ්‍ය වචන ටික මේගොල්ලෝ පොඩ්ඩක් මේ highlight කරලා පෙන්නලා තියෙනවා. මෙතන highlight කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසා මෙතන තියෙන හැම වචනයක්ම අපිට N5 වලට අවශ්‍ය වෙන්නේ නැහැ. N4 වලටත් තියෙන මේ vocabulary වල තියෙන වචන මේගොල්ලෝ සමහර තැන්වලදී අපිට ලියලා පෙන්නලා තියෙනවා. එහෙනම් මේ මූලික kanji 110 දී අපිට මේ highlight කරලා තියෙන වචන ටික විතරක් අපි note කරගත්තම practice වුණාම ප්‍රමාණවත්. හරි. ඔන්න ඔය ටික තමයි අපිට kanji අක්ෂර ගැන මූලිකම කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මේකේ ලියන ක්‍රම තියෙනවා. මේ අක්ෂරය ලියන ක්‍රම තුනක් තියෙනවා. ඒ ටික ඔළුවේ තියාගන්න ඕනේ අක්ෂරය ලියද්දී. ඊට අමතරව මේ කුණ්‍යොමි සහ ඔන්‍යොමි. හැබැයි මේක මේ මම ඉස්සෙල්ලත් කිව්වා මේක මේ කුණ්‍යොමි මේක ඔන්‍යොමි කියලා එහෙම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ kanji අක්ෂරයේ කියවීම යම කියන එකයි සන් කියන එකයි තියෙනවා කියලා ඔළුවට දාගත්තම් ප්‍රමාණවත්. ඊට අමතරව වචන ටික තමයි අපි පාඩම් කරගන්නේ. හරි. ඔන්න ඔහම තමයි අපිට kanji අක්ෂර ටික කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි යමු පළවෙනි kanji අක්ෂරයට. පළවෙනි kanji අක්ෂරය දීලා තියෙනවා යම kanjiය. හරි. යම kanji අක්ෂරය ලියන විදිය අපිට මෙතන දීලා තියෙනවා පළවෙනි ස්ටෙප් එක, ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක, ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන්. මෙතන අපිට කොටු ටිකක් දීලා තියෙනවා ලියන්න. පරිසරයේ තියෙන දේවල් පාදක කරගෙන කියලා කිව්වනේ අපි මේ kanji අක්ෂර හදාගෙන තියෙන. එහෙනම් මෙන්න මේ අපිට පළවෙනි ඉගෙන ගන්න තියෙන kanji අක්ෂර 10. පේනවද? යම kanjiය, ඊට පස්සේ මේ gold වලට කියනවා අපි kin kanjiය, kawa kanjiය, ඊට පස්සේ මේ ki kanjiය, ගසට අපි ki කියලා කියනවා. ඊට පස්සේ misu kanjiය, ඊට පස්සේ අපි මේ පස් ගොඩකට කියනවා මේ විදියට සුචි කියලා. ඊට පස්සේ හී kanjiය ගින්දර, ඊට පස්සේ තා kanjiය කුඹුර කියන අදහස. ඊට පස්සේ අපි ඉරට හී කියලා කියනවා, හඳට සුකි කියලා කියනවා. අන්න ඒ වගේ මේ kanji අක්ෂර ටික අපිට පෙන්නලා තියෙනවා මේ පරිසරයේ තියෙන දේවල් භාවිතා කරලා තමයි මේ kanji අක්ෂර නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. හරි. ඊළඟට අපි යමු පළවෙනි kanji අක්ෂරයට. ඔන්න එහෙනම් පළවෙනි kanji අක්ෂරයට ආවා. යම kanjiය තියෙන්නේ හරි. මේ විදිහට ලියන්න තියෙන්නේ පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක, ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක. ලේසි යම kanjiය ඔය විදියට ලියන්න තියෙන්නේ.
හරි. අපි මේ විදියට ගමු. හරි. ඔය විදිහට බලමු. පළවෙනි කාංචි අක්ෂරය දීලා තියෙනවා යම කාංචි අක්ෂරය. යම කාංචි අක්ෂරය එහෙනම් මේක ලියන විදිය දීලා තියෙනවා අපිට. ස්ටෙප් 3කින් තමයි ලියන්න දීලා තියෙන්නේ. ওই විදියට ඉචි නී සන් යම කාංචි අක්ෂරය. මේකේ තේරුම යම කන්ද කියන තේරුම. ඊට පස්සේ අපිට වචන විදියට දීලා තියෙනවා මේ කාංචි අක්ෂරයේ කන්දට අපි කියනවා යම කියලා. ඊට පස්සේ ෆුජි කියන වචනේත් එක්ක ෆුජි සන් කියන කියවීම දීලා තියෙනවා. ෆුජි සන් කියන කියවීම දීලා තියෙනවා. එහෙනම් එතනදී ඔයාලා මේ අපි ගන්න කිව්ව වචන ලියා ගන්න පොතේ මෙන්න මේ වචන දෙක තමයි ලියා ගන්න ඕනේ. යම කංචියයි ඊට පස්සේ ෆුජි සන් කියන කියවීමයි. යම කංචියයි ෆුජි සන් කියන කියවීමයි තමයි ඔයාලා ලියා ගන්න ඕනේ. හරිද? එහෙනම් ඔන්න ඔය ෆුජි සන් කියලා කියන්නේ ෆුජි කන්දට. එහෙනම් අපි දෙවනි කාංචි අක්ෂරයට යමු. දෙවනි කාංචි අක්ෂරයේදී බලන්න අපිට දීලා තියෙන්නේ කව කාංචිය. කව. කව කියලා කියනවා අපි ගඟට. කව කියලා කියනවා ගඟට. මේ කව කාංචි අක්ෂරය බලන්න ස්ටෙප් 3ක අක්ෂරයක්. මේ ස්ටෙප් 3ක අක්ෂරය අපිට දීලා තියෙනවා පළවෙනි ස්ටෙප් එක ওই විදියට මේ ලියලා ඔහොම ඇදලා ඉවර කරන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක ඊට වඩා චුට්ටක් ලොකුවට මේ ටිකක් දිගට තුන්වෙනි ස්ටෙප් එක පේනවද? මේක අපි කියවනවා කව කියලා. කව කියලා කියනවා ගඟට. එහෙනම් අපිට මේකේ වචන වලටත් දීලා තියෙන්නේ කව. ඊට පස්සේ දීලා තියෙනවා යමකව සන්. මේ යමකව කියන කෙනාගේ නම ලියන විදියට අපිට දීලා තියෙනවා යමකව සන් කියලා. එහෙනම් ලේසි අපි දැන් යම කංචිය දන්නවා. යම ඊට පස්සේ කව කංචිය යමකව කියන එකට යමකව සන්. මේ යමකව මහතා කියන අදහස තියෙන්නේ. හරිද?
එහෙනම් ඔන්න ඔය වචන දෙක තමයි අපිට මෙතනදී මතක තියාගන්න. මේක ප්‍රධාන වශයෙන් කව කියන එක මතක තියාගත්තාම හරි. ඊට පස්සේ යමු තුන්වෙනි කාංචි අක්ෂරය. ලේසි. අපි මේක තා කියලා තමයි කියවන්නේ. තා කියලා කියනවා කුඹුරට. එහෙනම් මේ කුඹුරක හැඩය තමයි හම්බෙලා තියෙන්නේ. කුඹුරක හැඩය තමයි හම්බෙලා තියෙන්නේ. එතන අපිට වචන දෙකක් highlight කරලා පෙන්නලා තියෙනවා. තා මෙතන තම්බෝ කියලා කියනවා. අපි තම්බෝ කියලා කියනවා ඒත් කුඹුරටම තමයි. තම්බෝ කියලාත් කියවනවා කුඹුරට. ඊට පස්සේ යමදාසන් යමදාසන්. එහෙනම් මේ තා කියන එකට අමතරව දා කියන තේරුමත් මෙතන හම්බෙලා තියෙනවා. එහෙනම් යමදාසන් කියලා කියවනවා මේ ඒත් පුද්ගල නාමයක් විදියට. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා ස්වීඩන් කියලා. ස්වීඩන්. ඊට පස්සේ දීලා තියෙනවා යුදෙන් කියලා. මේ වචන දෙක අපිට N5 වලට ඕන වෙන්නේ නැහැ. නමුත් මේ ස්වීඩන් කියලා කියන්නේත් කුඹුර, යුදෙන් කියලා කියනවා අපි තෙල් නිදිය. ඒ දෙක නැතුව අපි මේ ටික මේ මතක තියාගමු. තම්බෝ කියලා කියනවා එහෙනම් කුඹුරට. ලියන්න අපිට දීලා තියෙනවා ස්ටෙප් 5ක ක්‍රමයක් විදියට තමයි දීලා තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, 4 5. go. හරි ස්ටෙප් 5ක අක්ෂරයක් විදියට දීලා තියෙන්නේ. එහෙනම් තම්බෝ. ඊට පස්සේ දීලා තියෙනවා යමදාසන්. යම කාංචි අක්ෂරය. එහෙනම් මේක අපි කියවනවා යමදාසන්. ඔය විදියට යමදාසන්. හරි. මේක අපිට මේ ඔන්යම සහ කුණ්‍යමි දීලා තියෙනවා. ඒක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. අපි වචන ටික පාඩම් කරගමු. ඊළඟට යමු 4 වෙනි කාංචි අක්ෂරය. මොකද්ද මේ 4 වෙනි කාංචි අක්ෂරය? දීලා තියෙන්නේ හී කියන කාංචි අක්ෂරය. බලන් රූපය දීලා තියෙන මේ ඉරක රූපයක් තමයි දීලා තියෙන්නේ. ඉරක රූපයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ගමෙන් හරි ඔය ප්‍රමාණට තියාගමු. නා ඉරක රූපයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මේකෙදී කාංචි අක්ෂරයේ කියවීම දීලා තියෙනවා හී කියලා. හී එහෙම නැත්නම් බී කියලා දීලා තියෙනවා කුණ්‍යමි. ඔන්යමි දීලා තියෙනවා නිචි නී ජිට්සු. නිචි නී ජිට්සු. එහෙනම් මේ ක්‍රම 5ක් තියෙනවා මේ කාංචි අක්ෂරය කියවන්න. අපිට දීලා තියෙනවා වචන 3ක්. හී කියලා දීලා තියෙනවා ඉරට අපි හී කියලා කියනවා. ඊට පස්සේ නිචියෝබි කියලා දීලා තියෙනවා ඉරිදට අපි නිචියෝබි කියලා කියනවා. නිහොන් කියලා දීලා තියෙනවා ජපානයට අපි නිහොන් කියලා කියනවා. එහෙනම් ඔන්න ඔය කියවීම තුන තමයි අපිට මේ අක්ෂරයෙන් දීලා තියෙන්නේ. හරි. එහෙනම් ලියමු. ඔයාලට මේ ඉස්සරහා කොටු දීලා තියෙනවා මේ පොතේ. මේ පොතේ තියෙන කොටු වල අක්ෂරය ලියලා ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ කොටු පොතේත් ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට අමතරව වචන ටික ලියලා වචන ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙනම් ස්ටෙප් 4ක අක්ෂරයක් විදියට තමයි අපිට හම්බෙන්නේ. පළවෙනි ස්ටෙප් එක
දෙවෙනි ස්ටෙප් එක 3 4 පේනවද? හී කංචිය හී කියලා කියනවා අපි ඉරට. ඊට පස්සේ තියෙනවා නිචියෝබි එහෙනම් නිචියෝබි කියලා කියද්දී යෝ බි එහෙනම් මෙතන නිචි කියන කියවීමයි B කියන කියවීමයි දෙකටම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ එකම kanji අක්ෂරය. නිචියෝබි කියලා කියනවා ඉරිදට. ඊට පස්සේ නිහොන් හොන් kanji අක්ෂරය අපි ඉස්සරහට කතා කරනවා. මේක ලියා ගන්න අමාරු නම් මෙහෙම නිකන් හොන් කියලා ලියාගත්තත් කමක් නැහැ. මේකෙන් කියවීම තියෙන්නේ නිහොන් කියන වචනේ දැන්ටම දන්නවා. නිහොන් කියලා කියන්නේ ජපානයට. හරි. ඊළඟට ඔයාලට තියෙන්නේ පස්වෙනි kanji අක්ෂරය. බලන්න. යමු ඊළඟ kanji අක්ෂරයට. ලේසි ගොමෙන් නැසයි. ස්ටෙප් 4ක අකුරක් විදියට තමයි ලියන්න තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක මෙහෙම. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක 3 4 බලන්න අක්ෂරය ලේසි. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 3 4 එහෙනම් අපි මේ සුකි කියලා කියනවා හඳට. සුකි කියලා කියනවා හඳට. ඊළඟට අපිට දීලා තියෙනවා ගෙට්සුයෝබි. එහෙනම් සතිය දවස් 7 අපිට ඉස්සරහට ටික ටික දැන් ඉගෙන ගන්න පුළුවන් කියලා පේනවා. නම් මෙතන ගෙට්සු කියන කියවීම මෙතන B කියන කියවීම. එහෙනම් මෙතනත් දීලා තියෙනවා මේ ඔන්යොමි සහ කුන්නොමි වලට මේ කියවීම් ටික ඔක්කොම තියෙනවා කියලා. ඊට පස්සේ ඉචිගට්සු මතකද අපි පළවෙනි නැත්නම් ජනවාරි කියන තේරුමෙන් ඉගෙන ගත්තා. එහෙනම් මේ ඉචිගට්සු කියලා ලියද්දිත් අපි මේ ගට්සු කියන කියවීමට මේ kanji අක්ෂරය මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දීලා තියෙනවා කොන්ගෙට්සු මේ මාසය කියන අදහසිනුත් අපි මේ කොන් කියන එකට අපි ඉමා kanji අක්ෂරය දැන් කියන අදහස ඒක ඔයගොල්ලෝ ලියා ගන්න අපහසු නම් කොන් කියන එකත් එක්ක මෙහෙම කොන්ගෙට්සු කියලා ලියාගත්තත් කමක් නැහැ. ලියන්න පුළුවන් නම් මේ විදිහට ලියා ගන්න. කොන්ගෙට්සු කියලා කියනවා මේ මාසය. කොන්ගෙට්සු කියලා කියනවා මේ මාසය. එහෙනම් බලන්න එතන කියවීම් කීපයක් අපිට හම්බුණාද කියලා. කොන්ගෙට්සු, ගෙට්සු, ගට්සු ඊට පස්සේ හම්බුණා සුකි. එහෙනම් අපිට මේ ඔන්යොමි කුන්යොමි වල දීලා තියෙන්නේ මෙන්න මේ කියවීම් ටික. එහෙනම් ඔන්යොමි කුන්යොමි පාඩම් කරගත්තා කියලා අපිට මේ kanji කියවීම් ටික පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ තුන පාඩම් කරගත්තා කියලා මෙතෙන්ට වචනයක් ආවට පස්සේ මෙතෙන්ට ගෙට්සුද මෙතෙන්ට සුකිද මෙතෙන්ට ගට්සුද කියලා ඕක අපිට මේ ඇප්ලයි කර කර බලන්න වෙනවා. අපි පාඩම් කරපු වචනේ මොකක්ද කියලා. ඊට වඩා ලේසිම ක්‍රමය ඔන්යොමි සහ කුන්යොමි ටික කොහොම තියලා ඒ ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොඳයි. හැබැයි ඒ ටික කොහොම තියලා වචන ටික පාඩම් කරගන්න. ගෙට්සුයෝබි ඉචිගට්සු ඊට පස්සේ කොන්ගෙට්සු. දැන් මේ කොන්ගෙට්සු කියන එක මේ මාසය කියන අදහස. මේක පාඩම් කරගන්න එක ඔයාලට වොකැබුලරි වලටත් වටිනවා. ඉචිගට්සු කියන එක, ගෙට්සුයෝබි කියන එක, සුකි කියන එක මේවා ඔක්කොම ඔයාලට වචන වලට හම්බෙලා තියෙන අපි මේ දැන්ටම පාඩම් කරන්න ඕනේ වචන.
එහෙනම් මේක තමයි ලේසිම ක්‍රමය කංචි පාඩම් කරන්න. හරි. ඊළඟට මෙතන තව දෙයක් මට කියලා දෙන්න ඕනේ. දැන් අපි කලින් කතා කරා හී කංචිය. හී කංචි අක්ෂරය. හී කංචි අක්ෂරයේදී අපි කතා කරා මෙන්න මේ විදිහට හී කියලා කියනවා කියලා ඉරට. ඊට අමතරව අපි මේ හී කියන කංචි අක්ෂරය භාවිතා කරනවා මේ ඉර කියන තේරුමට අමතරව දවස කියන අදහසින් මේ නිචි කියන කියවීම කියවීමටත් අපි භාවිතා කරනවා. ඉචි නිචි කියලා කියද්දිත් අපිට මේ කංචි අක්ෂරය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඒත් එක්කම ඔයාලට තව දෙයක් මතක තියාගන්න පුළුවන්. ඉර කියන එකට ඇයි මේ දවස හී කියන නැත්නම් මේ නිචි කියන තේරුම අරගෙන තියෙන්නේ එක දවසක් ගත වෙන්න ඉර පායලා ආපහු ඉර බැහැලා ගිහිල්ලා ආයෙ ඉර පායනවා. අන්න එතකොට තමයි එක දවසක් ඉවර වෙන්නේ. එහෙනම් මේ චීන ජාතිකයෝ මේ කංචි අක්ෂරය තේරුමක් ඇතිව තමයි හදලා තියෙන්නේ. එහෙනම් ඉරට මේගොල්ලෝ නිචි මේ හී කියන වචනේත් එක්කම අරගෙන තියෙනවා දවසට නිචි කියන අදහස. අන්න ඒක නිසා තමයි මෙයාලා මේක දවස කියන අදහසිනුත් භාවිතා කරන්නේ. ඊට පස්සේ බලන්න මේ සුකි කංචි අක්ෂරය බලන්න. හඳ මේ අපි කියන්නේ පසළොස්වක දවස කියලා. අන්න ඒ විදිහට හොඳටම මේ හඳ පායලා ආපහු හඳක් ඒ විදිහටම පායන්න දවස් 30ක් ගත වෙනවා. එහෙනම් මාසයක් ගත වෙනවා. එහෙනම් මෙයාලා මේ මාසය කියන අදහසට මෙන්න මේ සුකි කියන නැත්නම් මේ හඳට කියන කංචි අක්ෂරය භාවිතා කරලා තියෙනවා මේ මාසය කියන අදහස ගන්න. එහෙනම් එතනින් මතක තියාගන්න පුළුවන් නිචි කංචිය සහ මේ සුකි කංචිය ඉර ඒ වගේම දවස සුකි කංචිය හඳ ඒ වගේම මාසය කියන අදහසක් තියෙනවා. හරි. එහෙනම් මේ තැන්වලදී ආපහු පටල ගන්න දෙයක් නැහැ. ගෙට්සියෝබි කියලා කියද්දී අපි සඳුදාට අපි ගෙට්සියෝබි කියනවා. එතනදිත් අපි ගෙට්සු කංචිය මේ සුකි කංචිය භාවිතා කරනවා. ඊට පස්සේ ඉචිගට්සු පළවෙනි මාසය, නිගට්සු, සන්ගට්සු, ශිගට්සු, ගොගට්සු ඔය විදිහට හැම මාස 12ම ලියන්න අපිට මේ විදිහට මේ ගට්සු කංචිය තමයි අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා කොන්ගෙට්සු මේ මාසය කියන අදහසත් මෙතන අපි මේ ගෙට්සු කංචියෙන් භාවිතා කරලා තියෙනවා. හරි. ඊළඟට යමු ඊළඟ කංචි අක්ෂරය. 6 වෙනි කංචි අක්ෂරය බලන්න ලේසි. දීලා තියෙනවා හී කංචි අක්ෂරය. එතනදිත් කියවීම අපිට එහෙනම් හී කියලා තමයි හම්බෙලා තියෙන්නේ. හී කංචි අක්ෂරය ගමේ විනාඩි තප්පරයක් දෙන්න. හරි. හී කංචි අක්ෂරය අපිට හම්බලා තියෙන 6 වෙනි කංචි අක්ෂරයේ විදියට ඒකේ හී කියලා කියනවා අපිට ගින්දර වලට. ඊට පස්සේ කයෝබි කියලා කියනවා අඟහරුවාදට. එහෙනම් ඔන්න ඔය කියවීම් දෙක තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. දීලා තියෙනවා ස්ටෙප් 4ක කංචි අක්ෂරයක් විදියට පළවෙනි ස්ටෙප් එක, ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක, ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක, ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක. ඉචි නී සන් යොන්. හරිද? ආයෙලියම් ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. හරි. හී කංචි අක්ෂරය. හී කියලා කියන ගින්දර වලට. ඊට පස්සේ අපිට තියෙනවා කයෝබි. කයෝබි කියලා කියනවා අපි අඟහරුවාදට. කයෝබි අඟහරුවාද. හී කියලා කියනවා ගින්දර, කයෝබි කියලා කියනවා අඟහරුවාදට.
හරිද? ඊට පස්සේ අපිට තව වචන දෙකක් මෙතන දීලා තියෙනවා. කසන් කියලා කියනවා අපි ගිනි කන්ද. ඊට පස්සේ කජි කියලා කියනවා ගින්න. now ඔන්න ඔය වචන දෙකත් අපිට භාවිතා වෙනවා මේ හි කංචි අක්ෂරය. පේනවද යම කංචියත් එක්ක මේ කජි ගමේ. හි කංචි අක්ෂරය තමයි භාවිතා වෙලා තියෙන්නේ. يعني ගිනි කන්ද කියන අදහස. ඊට පස්සේ කජි කියලා දීලා තියෙනවා. අපි කජි කියලාත් කියන්නේ ගින්නටමයි. හරි. ඊට පස්සේ යමු නානාබන් 7 වෙනි කාංචි අක්ෂරය. 7 වෙනි කාංචි අක්ෂරය බලන්න ලියන විදිය අපිට ඉස්සරහින් දීලා තියෙනවා. ස්ටෙප් 4ක අක්ෂරයක් විදියට තමයි දීලා තියෙන්නේ. එහෙනම් ලේසි මිසු කාංචි අක්ෂරය බලන්න ඒකේ කියවීන් මිසු කියලා කියන වතුර වලට ඊට පස්සේ සුයියෝබි කියලා කියන බ්‍රහස්පතින්දට ඒ දෙක තමයි අපිට දීලා තියෙන්නේ N5 වලට කියවීම විදියට. හරි. එහෙනම් ලියාගමු. මිසු කාංචි අක්ෂරය. ඒකේ පළවෙනි ස්ටෙප් එක මෙතනින් ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක ඊට පස්සේ 3 ඊට පස්සේ 4. එතන මිසු අපි ජලය නැත්නම් වතුර වලට කියන්නේ මිසු කියලා. මී අකුරයි ඉසෙඩ්යු ඒක මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම තෙන් එනවා. දැන් මේකේ දීලා තියෙනවා මිසු කියන මේ කුණ්‍යොමි එකයි සුයි කියන ඔන්‍යොමි එකයි. ඒ දෙක පාඩම් කරන්න අවශ්‍යම නැහැ. හැබැයි සුයියෝබි කියද්දි සහ මිසු කියලා කියද්දි අපි දන්නවා මේක කියවීම දෙකක් ඇවිල්ලා තියෙනවා අපිටත්. හරි. සුයියෝබි සුයියෝබි කියලා කියනවා බදාදට. හරිද? මෙතන සුයිදෙන් සහ සුයිදෝ කියන දෙකේ තේරුම ඕනේ නම් ලියා ගන්න. සුයිදෙන් කියලා කියන්නේත් අපි කුඹුරට ඊට පස්සේ සුයිදෝ කියලා කියනවා ජල සැපයුම. සුයිදෙන් සහ සුයිදෝ කුඹුරට කියනවා සුයිදෙන් කියලා සුයිදෝ කියලා කියනවා ජල සැපයුමට. හරි. ඊළඟ කාංචි අක්ෂරයට යමු. 8 වෙනි කාංචි අක්ෂරය ඔන්න අපි කලින් භාවිතා කරා කී කියන කාංචි අක්ෂරය. කී කියලා කියනවා ගසට. එහෙනම් කී කියන කියවීමයි මොකු කියන කියවීමයි දෙක තමයි තියෙන්නේ. එහෙනම් කී කියවීමෙන් අපි ගස කියන අදහසත් මොකු යෝබි කියන වචනය සඳහා අපි මේ මොකු කියන කියවීමත් භාවිතා කරනවා. ස්ටෙප් 4යි. පළවෙනි ස්ටෙප් එක 2 3 4. කී කියලා කියනවා ගසට ඊට පස්සේ ගමේ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 3 4 මොකුයෝබි මොකුයෝබි කියලා කියනවා අපි බදාදට. හරි. ඊළඟට යමු 9 වෙනි කාංචි අක්ෂරයට. 9 වෙනි කාංචි අක්ෂරය කින් කියලා කියනවා ගෝල්ඩ් වලට. එහෙනම් වචන ටික දීලා තියෙනවා ඔකානේ කියලා කියනවා මුදල් වලට, කින් කියලා කියනවා ගෝල්ඩ් වලට, කින්යෝබි කියලා කියනවා සිකුරාදට. එහෙනම් කනේ කියන කියවීමයි කින් කියන කියවීමයි තමයි දීලා තියෙන්නේ. මේ ඔකනේ කියලා අපි හදාගෙන තියෙනවා මුදල් වලට ඕ අකුර ඉස්සරහට අරගෙන තියෙනවා ගෞරව පදයක් විදියට.
එහෙනම් ඔකනේ කියලා කියන්නේ මුදල් වලට ඔකනේ වලදීත් අපි ඉස්සරහට ඕ අකුරක් එක්ක මෙන්න මේ කින් කංජිය තමයි භාවිතා කරන්නේ. ස්ටෙප් අපිට හම්බ වෙනවා මෙතන ස්ටෙප් 8ක අකුරක් විදියට. පළවෙනි ස්ටෙප් එක පස්සේ 2 3 4 5 ගොමෙන් ඉචි නී සන් ෂී ගෝ රොකු නන හචි. හරි. නම් මෙතන තියෙන්නේ කනේ කියන කියවීම. ඔකනේ කියලා කියනවා මුදල් වලට. ඊට පස්සේ කින් මෙතන සාමාන්‍යයෙන් මේ අක්ෂර ලියද්දී හිරගන අක්ෂරයට වඩා ගොඩාක් මේ ලොකුවට මෙලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ එකම ප්‍රමාණයට තමයි අපි මේ kanji සහ හිරගන අක්ෂර ලියවෙන්න ඕනේ. ඊළඟට පිළියමු ඉචි නී සන් ෂී ගෝ රොකු නන හචි. කින් කියලා කියනවා ගෝල්ඩ් වලට. ඊට පස්සේ ලියමු කින් යෝබි. කින්යෝබි කියලා කියනවා අපි සිකුරාදා දවසට කින්යෝබි. හරිද? ඊළඟට යමු 10 වෙනි kanji අක්ෂරයට. අපි සුචි කියලා කියනවා පස් වලට. සුචි කියලා කියනවා පස් වලට. ඊට පස්සේ අපිට මේකේ වචන දීලා තියෙනවා දොයෝබි. දොයෝබි කියලා කියනවා සෙනසුරාදාට. ඊට පස්සේ තොචි කියලා දීලා තියෙනවා. තොචි කියන ඉඩම අපිට මෙතෙන්ට භාවිත මේ N4 වලට N5 වලට ඕනේ නැහැ කියලා හැබැයි ඒගොල්ලෝ මාක් කරලා නැහැ. හැබැයි තොචි කියලා කියන්නේ අපි ඉඩමට. හරි. එහෙනම් අපි යමු ඊළඟ kanji අක්ෂරය ලේසි. ස්ටෙප් 3යි තියෙන්නේ. ඉචි නී සන්. දැන් සුචි කියලා කියනවා පස් වලට. ඊට පස්සේ තියෙන්නේ අපිට දොයෝබි. දොයෝබි කියලා කියනවා සෙනසුරාදාට. හරි. ඔන්න ඔය මේ වචන දෙක තමයි ඔතනින් පාඩම් කරගන්න තියෙන්නේ. හරිද? හරි. පළවෙනි kanji අක්ෂර 10 කතා කරේ. එතනදී අපිට හම්බුණා වචන 24ක් N5 වලට අදාළ අපිට මාක් කරලා තියෙන වචන 24ක් හම්බුණා. හරිද? ඒ ටික ලියලා ඉවරනාට පස්සේ අපිට මෙන්න මේ අපි භාවිතා කරන PDF එකේ එහෙම නැත්නම් මේ kanji book එකේ මෙතන වලට පොඩි රෙන්ෂු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි අන්තිමට වාක්‍ය පහකුත් දීලා තියෙනවා. මේ වාක්‍ය ටිකත් රෙන්ෂු කරන්න. ඔයාලා ලියලා පුළුවන් නම් අතින් ලියලා ආපහු මේක මේ kanji අක්ෂර වල තේරුම් ටික ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් මෙතනම යටින් ලියන්න හිරගන වලින් මේ kanji වචන කොහොමද කියවෙන්නේ කියලා. එක්සෑම් එකේදීත් අපිට ওই විදිහට වාක්‍යයක් තමයි හම්බෙන්නේ. වාක්‍ය දීලා යටින් ඉරක් ඇඳලා මේ kanji අක්ෂරය කොහොමද කියවෙන්නේ කියලා තමයි අහන්නේ. N5 වලට අදාළ නැති මේ kanji අක්ෂර ඒගොල්ලෝ කියවීම අපිට එක්සෑම් එකේදීත් හම්බෙනවා. N5 වලට අදාළ අක්ෂර විතරයි අපිට කියවන්න තනියම කියව ගන්න හම්බෙන්නේ. එහෙනම් මේ රෙන්ෂු ටික ප්‍රමාණවත් මේ kanji අක්ෂර 10ට. ඊට පස්සේ අපි තව ගොඩාක් මේ රෙන්ෂු දෙනවා. හැබැයි දැනට ඔයාලට මේ ටික 10 රෙන්ෂු කරලා ඒ වෙලෙම ඔයාලට චෙක් කරගන්න පුළුවන් මට මේ ටික මතකද?
මෙතන දීලා තියෙනවා kanji අක්ෂර 10ක්. ඒ ටික ටක් ගාලා කියවීම ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක රෙන්ෂූ කරන්න පුළුවන්. එහෙනම් ඒ ටිකත් කරන්න ඕනේ මේක රෙන්ෂූ කරලා ඉවරට ගමම්ම. ඊට පස්සේ යමු දෙවැනි කොටසට. දෙවැනි කොටස අපිට හම්බෙන්නේ අපි ඉගෙන ගත්තා එකේ ඉඳන් 10ට ගණන් කරන ක්‍රමය සහ එතනින් ඉස්සරහට කොහොමද මේ සූචි සංඛ්‍යා කියවන්නේ කියලා. එහෙනම් අපිට මෙතන ඉස්සෙල්ලාම කියලා දීලා තියෙනවා එකේ ඉඳන් 10ට මේ kanji අක්ෂර ටික ලියන්නේ කොහොමද කියලා. එහෙනම් ලේසි බලන්න ඉචි kanji අක්ෂරය එක ඉරි කෑල්ලක් තමයි දීලා තියෙන්නේ. ඉචි කියන kanji අක්ෂරය. මේක කියවීම චුට්ටක් බලන්න හිතෝ කියන කියවීම දීලා තියෙනවා. ඊට පස්සේ ඉචි කියන කියවීම ඊට පස්සේ ඉචි කියන ඊ කියන එකත් එක්ක චීසා ඉට්සුත් එක්ක එකට කියවෙන මේ කියවීමක් දීලා තියෙනවා. බලමු අපි එකේ අපිට දීලා තියෙන වචන හිතොට්සු කියන කියවීම. හිතොට්සු කියන එක අපි ගණන් කිරීමේ ක්‍රමවලදී කතා කරනවා. මේ මොකක් හරි මේ දෙයක් මේ එකක් කියලා කියන්න. මොන හරි පොඩි දෙයක් එකක් කියලා කියන්න අපි මේ හිතොට්සු ෆුතට්සු මිට්සු කියලා ගණන් කිරීමේ ක්‍රමයක් කතා කරනවා. එහෙනම් මේ හිතොට්සු කියලා කියන්නේ එකක්. ඊට පස්සේ දීලා තියෙනවා ඉචිගට්සු ජනවාරි මාසය. ඊට පස්සේ දීලා තියෙනවා සුයිතචි. අපි ඉගෙන ගත්තා පළවෙනිදට සුයිතචි කියලා කියනවා කියලා. එහෙනම් මේ පළවෙනිදට තමයි අපි මේ සුයිතචි කියලා කියන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා ඉචිනිචි. මේක ඉචිනිචි කියන එක මාක් කරලා නැති වුණත් අපි වචනයක් විදියට ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් ඉචි අක්ෂරය ලියන්න ලේසි. මම වචන ටික ලියන්නම්. ඉචි අක්ෂරයත් එක්ක උත්සු එකතු වෙලා හිතොට්සු කියන කියවීම හැදෙනවා. එහෙනම් මේකේ හිතෝ කියන කියවීම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉචි kanji අක්ෂරයත් එක්ක ඉචිගට්සු කියන වචනය හදා ගන්නවා. ඊට පස්සේ මෙතනදී සුයිතචි ගමනසයි සුයිතචි කියලා කියනවා පළවෙනිදට. ඊට පස්සේ ඉචිනිචි කියන කියවීමත් මෙතෙන්ට ගන්න පුළුවන්. එක දවසක් කියලා කියන්න. ඉචිනිචි. එක දවසක් කියන්නත් පුළුවන්. සුයිතචි කියන්නත් පුළුවන්. එහෙනම් මෙතනදී සුයිතචි සහ ඉචිනිචි කියන කියවීම දෙකම පළවෙනිදා සුයිතචි ඉචිනිචි කියලා කියනවා එක දවසක් කියන අදහස. ලේසි. kanji අක්ෂරය හරියට ලියන්න ඕනේ ලියද්දී. හරි. 12 වෙනි kanji අක්ෂරයට යමු. නී kanji අක්ෂරය ලේසි. ඊළඟට දැන් මෙතන අපි තව මිනිසුන් ගණන් කිරීමේ ක්‍රමය කතා කරනවා. හිතෝරි කියලා එතනදිත් එහෙනම් හිතෝ කියන kanjiයත් ගොමේ. එක පුද්ගලයෙක් කියන අදහසින් අපි ඉචි kanjiයත් එක්ක අපිට මේ හිතෝ kanjiය භාවිතා කරන්න පුළුවන්. හිතෝරි කියන අදහසින් ඒවා අපි ඉස්සරහට මං ආයේ කියලා දෙන්න. හරි. ඊළඟට 12 වෙනි kanji අක්ෂරය දීලා තියෙනවා නී කියලා කියන්නේ දෙක කියන කියවීම. ඒකට භාවිතා කරන්න පුළුවන් නී කියන අදහසින් දෙක කියන කියවීමෙන්. ඊට අමතරව ඔයාලා ඒකත් මේ පොතේ වචන වලට ලියද්දි ලියා ගන්න ඕනේ මේ විදියට නී කියලා ලියලා දෙක කියන කියවීම. ඊට පස්සේ දීලා තියෙනවා ෆුතට්සු. ෆුතට්සු කියලා කියන්නේ මොන හරි දේවල් දෙකක් කියන තේරුම. ෆුතට්සු. ඊට පස්සේ නිගට්සු පෙබරවාරි මාසය. නිගට්සු. ඊට පස්සේ දෙවෙනිදා මාසයේ දෙවෙනිදාට අපි කියනවා ෆුට්සුකා. ඊට පස්සේ දීලා තියෙනවා අපිට මේ දවස් දෙකක් නම්
අපිට මේ නිනිචි කියන අදහස ගන්නත් පුළුවන්. දවස් දෙකක් නම් නිනිචි කියන අදහසින් මේ කාංචි අක්ෂරයත් එක්ක නිචි කාංචිය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඒ විදිහට මේ දෙකක් කියන අදහසට එහෙනම් අපි මේ නී කාංචිය භාවිතා කරන්නේ. නම් පුද්ගලයන් දෙන්නෙක් නම් අපි කියනවා ෆුතරි කියලා. අපි පුද්ගලයන් ගණන් කිරීමේ ක්‍රමය යටතේ එක මම ආයි කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න. ෆුතරි මේ පුද්ගලයා කියන හිතෝ කාංචි අක්ෂරය තමයි අපි මෙහෙම ලියන්නේ. ලේසි. ඒකත් ඔතනම ලියා ගන්න. එතකොට ෆුතරි කියලා කියනවා අපි පුද්ගලයන් දෙන්නෙක් නම්. ඔය විදියට. එහෙනම් අපිට නී කාංචි අක්ෂරය යටතේ අපිට මෙතන 4යි දීලා තියෙන්නේ. අපි ඒකත් එක්ක මේ නී කියන කියවීමත් එක්ක 5ක් විදියට වචන හැදෙනවා. අදන ඉචි කාංචි අක්ෂරයේත් ඉචි කියලා කියන්නේ එක කියන කියවීම කියලාත් ඔයගලා වචන වලට ගනිද්දි නෝට් කරගන්න ඕනේ. හරි. ඊළඟට යමු 13 වෙනි කාංචි අක්ෂරයට. 13 වෙනි කාංචි අක්ෂරය සන්. ලේසි. ස්ටෙප් 3යි ඉචි නී සන්. සන් කියලා කියනවා 3 කියන කියවීම. ඊට පස්සේ මිට්සු කියලා කියනවා අපි 3ක්. මිට්සු කියලා කියනවා 3ක් කියන තේරුම. මිට්සු අපි ලියද්දි මේ ඉට්සු කියලා ලියවෙන්නේ නමුත් උච්චාරණය කරන්නේ මිට්සු කියලා. මොන හරි දේවල් 3ක් ගණන් කරද්දී අපි මේ 3ක් කියන අදහස තමයි මිට්සු කියන වචනෙන් ගන්නෙ. ඊට පස්සේ සන් කාංචියත් එක්ක සුකි කාංචිය එකතු කරලා අපි හදා ගන්නවා සන් ගට්සු කියන කියවීම. 3 වෙනි මාසය කියන්නේ මාර්තු මාසය කියන අදහස. අපි මාර්තු මාසයට තමයි සන් ගට්සු කියලා ඉගෙන ගත්තේ. එහෙනම් සන් ගට්සු කියලා ලියනවා සන් කාංචියයි සුකි කාංචියයි එකතු කරලා. ඊට පස්සේ මික්කා කියලා කියනවා 3 වෙනිදා. එහෙනම් සන් කාංචියයි නිචි කාංචියයි එකතු කරලා මික්කා කියන්නේ 3 වෙනිදාට. ඔන්න එහෙනම් මම අර සුකි කාංචියයි නිචි කාංචියයි මතක තියාගන්න කිව්ව එක මෙතනදී වැදගත් වෙනවා. අපි හඳට සුකි කියලා කියනවා, ඉරට හී කියලා කියනවා. දවස අපි නිරූපණය කරන්නේ හී කාංචියෙන්, මාසය නිරූපණය කරන්නේ සුකි කාංචියෙන්. නම් සන් ගට්සු කියලා කියනවා මාර්තු මාසය, මික්කා කියලා කියනවා 3 වෙනිදා. ඔය විදියට ලියා ගන්න 13 වෙනි කාංචි අක්ෂරයේ වචන ටික. ඊට පස්සේ මෙතන ආයෙ තව වචනයක් දීලා තියෙනවා සංගකු කියලා. සංකකු කියලා. සංකකු කියලා කියනවා අපි ත්‍රිකෝණයට ඒක අපිට N5 වලට අවශ්‍ය වෙන්නේ නැති නිසා ඒ කාංචි අක්ෂරය දීලා නැහැ. මාක් කරලා පෙන්නලා නැහැ. ඊළඟට යමු 14 වෙනි කාංචි අක්ෂරයට. ස්ටෙප් 5ක අකුරක් යොන් කියන කාංචි අක්ෂරය. බලන්න ලියලා තියෙන විදිය. පළවෙනි ස්ටෙප් එක ඉචි නී, ඊට පස්සේ සන් යොන් ගෝ. පළවෙනි ස්ටෙප් එක මෙහෙම, දෙවෙනි ස්ටෙප් එක 3 4 5. හරිද? ඉචි නී සන් යොන් ගෝ. යොන් කියලා කියනවා 4. ඊට පස්සේ අපිට වචන දීලා තියෙනවා යොන්, යොට්සු, ශිගට්සු, යොක්කා. යොට්සු කියලා කියනවා මොන හරි දේවල් 4ක්. යොට්සු.
ඊට පස්සේ shigatsu ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් 4 වෙනි මාසය අප්‍රේල් මාසයට තමයි අපි shigatsu කියලා කියන්නේ. kanji අක්ෂර ගොඩක් ලේසියි. ඔයාලට අර මතක තියා මේ වචන ටික හරියට මතක තියා ගන්න තමයි තියෙන්නේ. හතර වෙනිදාට අපි කියනවා යොක්කා කියලා. හතර වෙනිදාට shi නැත්නම් මේ යොන් kanji අක්ෂරයත් එක්ක නිචි kanji අක්ෂරය ලියනවා යොක්කා කියලා. හතර වෙනිදා. හරි ඊළඟට යමු 15 වෙනි kanji අක්ෂරයට. පළවෙනි kanji අක්ෂරය go. පහ කියන අදහසින් අපි go කියන වචනය අපි දැන් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඒකට අදාළ kanji අක්ෂරය තමයි අපි මෙතන ලියන්නේ. ස්ටෙප් 4ක අකුරක්. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, 3, 4. go කියලා කියවනවා පහ කියන තේරුම. ඊට පස්සේ gogatsu කියන වචනේ දීලා තියෙනවා අපිට. gogatsu කියලා කියනවා මැයි මාසය. ඊට පස්සේ දීලා තියෙනවා itsuka. itsuka කියලා කියනවා අපි 5 වෙනිදාට. itsu කියන අදහස මෙතනින් එනවා. itsuka gogatsu මැයි මාසය. ඊළඟට itsuka කියලා කියනවා 5 වෙනිදා. itsuka කියලා කියනවා 5 වෙනිදා. මේ වචන ටික ඔයාලට මම ලියන්න කියලා කිව්වේ වෙනම අර තන්රුල් පොතක් ගන්න කියලා කිව්වන්නේ ඒකේ වචන ටික එකතු කර ගන්න ඕනේ. මේ අක්ෂරය ලියලා ප්‍රැක්ටිස් කරන්න වෙනම රූල් පොතක් ගන්න ඕනේ. ඒක අපිට මේ දීපු PDF එකේ print out එක හෝ මේ kanji book එක ගෙන්න ගත්තා නම් ඒකේ කොටුවේ මේ කොටු ටිකේ ලියලා ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. ඒ ප්‍රමාණවත් නැති නිසා තමයි තව අඟල් භාගේ කොටු පොතක් අරගෙන එක අක්ෂරයක් එක පිටුව ගානේ ලියලා ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වේ. හරි. ඊට පස්සේ අපිට තව වචනයක් මෙතන දීලා තියෙනවා. පේනවා ඇති. මේ goen කියලා දීලා තියෙනවා. goen කියලා කියන්නේ මේ yen 5ක් කියන තේරුම. එහෙනම් අපිට මේ මුදල් ගණන් කිරීමේදීත් අපි මේ kanji අක්ෂර ටික තමයි අපි භාවිතා කරන්නේ. ඒක මෙතනදී ඉගෙන ගන්න මේක අපිට මාක් කරලා දීලා නැහැ මේ N5 වලට එනවා කියලා. නමුත් අපි ඒක ඉගෙන ගත්තට එතනට වැඩි වෙන්නේ නැහැ. goen එහෙනම් ওই විදිහට මේ n කියන kanji අක්ෂරයට මුලින් සංඛ්‍යාව දාලා අපිට ওই විදිහට kanji අක්ෂර වලින් මේ මුදල් මේ ප්‍රමාණ සඳහන් කරන්න පුළුවන්. මේ n kanji අක්ෂරය අපිට තව ඉස්සරහට හම්බෙනවා. ඒක නිසා දැනට මේ රූපේ බලලා ලියා ගන්න. එහෙම නැත්නම් නිකන් n go kanjiයත් එක්ක n කියලා ලියාගත්තත් කමක් නැහැ. ඊළඟට යමු 16 වෙනි kanji අක්ෂරයට. මම ඔයාලගාව මේ PDF එක හරි එහෙම නැත්නම් print out එක හරි මේ kanji book එක හරි තියෙනවා කියන අදහසින් තමයි ක්ලාස් එකේ මේක කරන්නේ. නැත්නම් ඒ කියන්නේ මම කරන වේගය වැඩි වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. ඔයාලගාව book එක තියෙන නිසා ඒකෙන් බලලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ මේක මම අර පැහැදිලි කිරීමක් සහ මේක ලියන විදිය අර පොතක තියෙනවට වඩා අපි මෙතන ලියලා පෙන්නලා කතා බහ කරද්දී ඔයාලට ඉක්මනින් අල්ල ගන්න පුළුවන් සහ මතක හිටින නිසා තමයි අපි සාකච්ඡා කරන්නේ kanji ටික. හරි. ඊට පස්සේ තියෙන්නේ 16 වෙනි kanji අක්ෂරය. 16 වෙනි kanji අක්ෂරය roku. roku කියන kanji අක්ෂරය අපිට ලියන්න ස්ටෙප් 4ක kanji අක්ෂරයක් විදියට තියෙන්නේ. එහෙනම් පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක,
3 4 බලන්න පළවෙනි ස්ටෙප් එක 2 3 4 හරි එහෙනම් රොකු කියලා දීලා තියෙනවා අපිට රොකු 6 කියන එක අපි කලින් ඉගෙන ගත්තා ඊට පස්සේ දීලා තියෙනවා මුට්සු කියලා කියනවා මොන හරි දේවල් 6ක් කියන අදහස මුට්සු ඊට පස්සේ රොකුගට්සු කියලා අපි ඉගෙන ගත්තා ජූනි මාසයට රොකුගට්සු කියලා ඉගෙන ගත්තා ජූනි මාසය ඊට පස්සේ මොයිකා කියලා කියනවා 6 වෙනිදාට මොයිකා කියලා කියනවා 6 වෙනිදාට ඊට පස්සේ තව kanji අක්ෂර මේ තුනක් එකට එකතු වෙච්ච රොප්පොංගි කියලා දීලා තියෙනවා මේ තැනක නමක් කියලා දීලා තියෙන්නේ මේ රොප්පොංගි කියලා කියන්නේ මේ ප්‍රදේශයක නමක් විදිහට තමයි භාවිතා කරන්නේ රොප්පොංගි කියලා කියද්දී බලන්න රොකු kanjiයයි ඊට පස්සේ හොන් kanjiයයි කී kanjiයයි තමයි එකතු වෙලා තියෙන්නේ අපි කී kanji ඉගෙන ගත්තා කී kanjiයට පොඩි වෙනසක් කරලා තමයි අපි හොන් kanji ඉස්සරහට කතා කරනවා ඒකට රොකු kanjiය තමයි ඉස්සරහට එකතු වෙලා තියෙන්නේ එහෙනම් මේක රොප්පොංගි කියලා කියනවා මේක අපිට N5 වලට අදාළ වෙන්නේ නැති වචනයක් විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපි යමු 17 වෙනි kanji අක්ෂරයට 17 වෙනි kanji අක්ෂරය නනා කියන kanji අක්ෂරය අපි දැන්ටමත් දන්න වචනයක්. නනා kanji අක්ෂරය ලේසි. බලන්න දීලා තියෙන්නේ ස්ටෙප් දෙකයි තියෙන්නේ. ඔයාලගේ PDF එකේ දීලා තියෙනවා ස්ටෙප් දෙකක අකුරක් විදියට. පළවෙනි ස්ටෙප් එක ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක. නම් ඔන්න නනා kanjiය. වචන දීලා තියෙනවා නනා කියලා දීලා තියෙනවා 7 කියන තේරුම. ඊට පස්සේ 7 ගොමේ මොන හරි මේ දේවල් 7ක් නම් අපි කියනවා නනට්සු කියලා. නනට්සු කියලා කියනවා මොන හරි දේවල් 7ක් නම් ඊට පස්සේ සිචිගට්සු කියලා කියනවා සිචිගට්සු කියලා කියනවා ජූලි මාසයට ඊට පස්සේ 7 වෙනිදාට 7 වෙනිදාට අපි කියනවා නනෝකා කියලා 7 වෙනිදාට අපි කියනවා නනෝකා කියලා එහෙනම් අපිට 7 කියන තේරුමෙන් ඔන්න ඔය kanji අක්ෂරය ඉස්සරහට භාවිතා කරන්න පුළුවන් ඊළඟට 18 වෙනි kanji අක්ෂරය hachi kanjiය hachi ස්ටෙප් දෙකයි ලේසි ඊට පස්සේ යට්සු කියලා කියනවා මොන හරි දේවල් 8ක් යට්සු ඊළඟට අපි hachigatsu hachigatsu කියලා කියන අගෝස්තු මාසය ඊළඟට
යෝක කියලා කියනවා 8 වෙනිදාට. යෝක 8 වෙනිදා. ඔය විදියට ලියාගන්න. ඊට පස්සේ අන්තිමට දීලා තියෙනවා යා කියලා. යා කියලා දීලා තියෙනවා vegetable shop. මේ අපි එළවලු මේ මොනවාද එළවලු වෙළඳ සැලට අපි මේ යා කියන වචනේ භාවිතා කරනවා. මේකේ kanji කියවීම අපිට N5 වලට ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික අපි 8 කියන අදහසින් මේක පාඩම් කරගත්තම ප්‍රමාණවත්. ඒකේ කියවීම ටික මතක තියාගන්න ඕනේ. යට්සු කියන අදහසට ඇවිල්ලා තියෙනවා හචි. ඊට පස්සේ යෝ කියන අදහසිනුත් ඇවිල්ලා තියෙනවා. යෝකා කියලා කියද්දි අපි 8 කියන kanji අක්ෂරයත් එක්ක නිචි kanjiය එකතු කරගන්නවා යෝකා කියන වචනේ හදාගන්න. 8 වෙනිදා. ඊට පස්සේ 19 වෙනි kanji අක්ෂරය 9 කියන kanji අක්ෂරය ස්ටෙප් 2යි තියෙන ලේසි kanji අක්ෂරයක්. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. එහෙනම් Q කියන කියවීම කොකොනොට්සු කියලා කියනවා මොන හරි දේවල් 9ක් කියන තේරුම. කොකොනොට්සු. ඊට පස්සේ කුගට්සු. කුගට්සු කියලා කියනවා සැප්තැම්බර් මාසයට. ඊට පස්සේ කොකොනොකා කියලා කියනවා 9 වෙනිදාට. තව වචනයක් දීලා තියෙනවා අපිට කියුෂු කියලා. කියුෂු කියලා කියන අපි මේ කියුෂු ප්‍රදේශය ඒකත් අපිට මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ලේසි. ඊට පස්සේ යමු 20 වෙනි kanji අක්ෂරයට. කියවීම දීලා තියෙනවා ජූ කියලා කියනවා 10. අපි දැනටමත් දන්නවා. ස්ටෙප් 2යි තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. අපි ජූ කියලා කියවනවා 10ට. එහෙම නැත්නම් අපි ගණන් කිරීමේ ක්‍රමවලදී මේක තෝ කියලාත් කියවෙනවා. මොන හරි 10ක් එහෙම නැත්නම් 10 කියන අදහසින්. ඊට පස්සේ 10 වෙනි මාසය මොකද්ද? ඔක්තෝබර් මාසය. අපි ලියනවා ජූගට්සු. ඊට පස්සේ තෝකා කියලා කියන අපි ඉගෙන ගත්ත 10 වෙනිදා. තෝකා 10 වෙනිදා. ඊට පස්සේ දීලා තියෙනවා ජූබුන්නා කියලා. ජූබුන්නා කියලා කියනවා මේ මුකුත් නැහැ කියන අදහස. නැත්නම් මේ ඉවරයි කියන අදහස තමයි එතන තියෙන්නේ. ජූබුන්නා. අපි ඉස්සරහා පාඩමේදී මේ kanji අක්ෂරය ඉගෙන ගන්නවා. ආපහු ඉගෙන ගන්නවා මේ kanji අක්ෂරය යටතේ.
ලියා ගන්න. ජූබුන්න ප්‍රමාණවත් ඇති කියන අදහස තියෙන්නේ. ජූබුන්න